හීන රටේ කින්නරාවි මාළඟින්ම ඉන්නවා ආලවන්ත ඇස් දෙකෙන්දෙන් කී කතාව දන්නවා මේ යානේ හැමදාමත් පවතින්නයි මං පැතුවේ මං ආසයි නවතින්න මේ හෙලෝ කොහොමද ඔයාලට අද වීඩියෝ එකටත් ඔයාලව ගොඩාක් ආදරයෙන් එකතු කර ගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලව අපේ ගෙදර හෝම් ටුවර් එකක් අරගෙන යන්නයි හදන්නේ. කීප දෙනෙක් අපෙන් අහලත් තිබුණා රුමේනියාවේ ගෙවල් ගැන විස්තරයක් අරගෙන එන්න කියලා. ඉතින් මම හිතුවා අද වීඩියෝ එකෙන් ඒ ගැනත් විස්තර කියන්න. ඔයාලා දැනටමත් දන්නවා අපි ඉන්නේ රොමේනියාවේ සිබියු නගරේ කියලා. මෙන්න මේ වගේ තමයි අපි ඉන්න හරියේ වටපිටාව පේන්නේ. මේක තමයි අපේ කාපාක් එක. අපේ ගෙදර නම්බර් එකට අදාළව අපිට කාපාක් එකක් වෙන් කරලා තියෙනවා. පොඩි මැගසින් එකකුත් තියෙනවා මෙතන. මෙන්න මේ බ්ලොග් එකේ තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර ලෙටර් බොක්ස් එක. මේ තියෙන්නේ ගෙවල් වලට අදාළව තියෙන කීපෑඩ් එක. අපේ යතුර මෙතනට ස්කෑන් කරාම අපිට මේ ඩෝ එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මේ බ්ලොග් එකේම ඉන්නේ මෙහි අය. ඉතින් එයාලත් ගොඩක් හොඳයි. විශේෂයෙන්ම අපේ නේබර් එයා ගොඩාක්ම හොඳයි. ඉතින් අපිට කිසිම කරදරයක් නැහැ. මේ ගෙවල් දෙකේම ඉන්නේ අපේ නේබර්ස්ලා. මෙන්න මේක තමයි අපේ ගෙදර. මේක තමයි අපේ ගෙදර මේන් ඩෝ එක. ඉතින් පල්ලෙහෙන් කවුරු හරි ඇවිල්ලා බෙල් කරොත් මෙන්න මෙතනින් තමයි අපි පල්ලෙහා තියෙන ඩෝ එක ඕපන් කරන්නේ. ඉතින් මුලින්ම තියෙනවා අපේ ෂූ කපඩ් එක. මං උඩින්ම තියාගෙන තියෙන්නේ අපේ ඒවන් බබාගේ ෂූස්. ඒ වගේම ටිෂූස් ටිකකුත් මම මෙතනින් තියලා තියෙනවා. ඉතින් මේ කපඩ් එකේ මෙතන ලාච්චුවක් තියෙනවා. ඒකේ මම එක බෑග් පොඩි පොඩි බෑග් තමයි දාලා තියෙන්නේ. රීයූස් කරන්න පුළුවන් බෑග් ඒවා මම දාලා තියෙනවා. ඉතින් මේ කබඩ් එක ඇතුලේ තමයි අපි දෙන්නගේ ෂූස් මම මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් මම මේ වගේ මේ සේෆ්ටි ලොක්ස් දාලා තියෙනවා. මොකද අපි ඒවන් බබා දැන් මේ හැම කබඩ් එකක්ම අරින නිසා තමයි මේ වගේ මම සේෆ්ටි ලොක් එකක් දාලා තියෙන්නේ. Feel the world just turning slow. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune. Sing it till we break. ඊළඟට අපි බලමු අපේ කිචන් එක. මම මේ පැන්ට්‍රි එකේ දාලා තියෙනවා මගේ ස්පයිසස් ටික. ඒ වගේම සීනි තේ කොළ කොෆි ඒ වගේ දේවල් තමයි මේ කපඩ් එකෙන් මම දාලා තියෙන්නේ. ඊළඟට චූටි රයිස් කුකර් එකක්, කෙටල් එකක්, පොඩි පිගන් රාක්කයක් ඒ වගේ දේවල් ටිකක් මම තියාගෙන තියෙනවා. චූටි දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. මොකද ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. මෙතන තියෙන්නේ ක්ලීන් කරගන්න තියෙන බඩු. කටින් බෝඩ් එකක් තියාගෙන තියෙනවා. මේක මම දාලා තියෙනවා බබාගේ බඩු. ඒ වගේම අපේ කප්ස් දෙක ඒ වගේ දේවල්.
ෆ්‍රෙෂ් මල් ටිකකුත් මම ඉතින් කිචන් එකේ හැමතිස්සම වගේ තියාගන්නවා. මේ කබඩ්සල නම් දාලා තියෙන නිතරම පාවිච්චියට ගන්න නැති දේවල්. එක්තන ගෑස් ලිප ඊට පල්ලහැන් අවන් එක තියෙනවා. නිතරම පාවිච්චි වන බ්ලෙන්ඩර් එක මම මෙතන තියාගෙන තියෙනවා. මෙතන මගේ ස්ටෝරේජ් එක වගේ තමයි මම පාවිච්චි කරන්නේ. මගේ වැඩිපුර ස්පයිසස්, බිස්කට්, පාස්තා වර්ග, නූඩල්ස් වර්ග. ඉතින් මේ දේවල් මෙතන මම මේ විදිහට දාලා තියාගන්නවා. තව ඉන්දියාප්ප පිටි, ආප්ප පිටි, ඒ වගේ ලංකාවෙන් හම්බ වෙච්ච දේවල් මම මෙතන දාලා තියාගන්නවා. මේ පැන්ට්‍රි එකේ මම දාලා තියෙන්නේ මගේ අල, ලූණු, උයන්න අවශ්‍ය කරන බෝල් වර්ග, වැඩිපුර තියෙන බොක්සස් සහ මගේ බ්ලෙන්ඩර් එක. ඊළඟට පහලින් මම මගේ බේකින් අයිටම්ස්, ඒ වගේම මගේ වංගෙඩිය, ඒ වගේ දේවල් ටිකක් එතනත් මම දාලා තියාගෙන තියෙනවා. ඊළඟ පැන්ට්‍රි එකේ මම දාලා තියෙන්නේ ඔය ක්ලීනිං වලට අදාළ බඩු, ඒ වගේ මගේ ආෆ්‍රයි එක. ඉතින් ගොඩක් ලොකෝට නෑ මේ දේවල්, පොඩියට තමයි තියෙන්නේ. ඉතින් මම කොහොම හරි මැනේජ් කරගෙන අවශ්‍ය දේවල් විතරක්ම තියාගෙන තියෙනවා. මේ ලාච්චුවේ මම දාගෙන තියෙන්නේ මගේ හැඳි, කතුර, ඒ වගේ දේවල්. පොල් කටු හැඳි නම් මම ලංකාවෙන් අරගෙන ආවේ. ඒ දේවල් මං ඉතින් මේ විදිහට දාලා තියාගෙන තියෙනවා. ඊළඟ කබඩ් එකේ නම් තියෙන්නේ මට උයන්න ඕන කරන වෙන මගේ වලන් ටික. ඉතින් ඔය ටික තමයි මගේ කිචන් එකට අදාළ වෙන්නේ. මේක තමයි අපේ ගෙදර කිචන් එක. ඊළඟට තියෙනවා කිචන් එකේම ෆ්‍රිජ් එක. ඉතින් ලොකු ඕගනයිස් එකක් නැහැ. මේ විදිහට මම පිරිසිදුවට මගේ බඩු ටික දාලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒකේ පහළ කොටස තමයි ෆ්‍රීසර් එක. ඊළඟට තියෙනවා පුංචි ඩයිනින් ඒරියා එකක්. ඒක මේ වගේ තමයි පේන්නේ. ඊළඟට මම එතනම යෝන්ගේ ෆීඩින් චෙයා එකක් තියාගෙන තියෙනවා. මේක හරි වැදගත්. තනියෙන් බබෙක් බලාගන්න අම්මා කෙනෙක්ට චෙයා එකක් ඕනෙමයි. ඊට පිටිපස්සෙන් කබඩ් එකක් තියෙනවා. ඒකේ ඔක්කොම තියෙන අපේ වින්ටර් එකට අවශ්‍ය වෙන දේවල්, වින්ටර් ජැකට්ස් ටික, ඒ වගේම උඩින් වින්ටර් හැට්ස්, ග්ලව්ස්, ඒ වගේ දේවල් දාලා තියෙනවා. ඊළඟට මම ඔයාලට පෙන්වන්නේ අපේ ලිවිං ඒරියා එක. මෙතන සෝෆා එකක් තියෙනවා. අපි ගෙදර ඉන්නකොට නිතරම ඉන්නේ එතන. ලිවිං ඒරියා එකේම තමයි මම යෝන්ට ටොයිස් තියලා දීලා තියෙන්නේ. ඒ වගේ මෙතන ටීවී එකක් තියෙනවා. මෙයා සෙල්ලම් කරන්නෙත් මෙතන. ඊට උඩින් අපේ ෆොටෝස් ටිකක්, ඉතින් ඒ වගේ දේවල් මම තියලා තියෙනවා. ඊට උඩිනුත් කබඩ්ස් තියෙනවා. ඒවත් ඉතින් දාලා තියෙන මගේ බඩු, විතරම අවශ්‍ය වෙන්නේ නැති දේවල්. ඉතින් මේ කබඩ්ස් වල මම දාලා තියෙනවා. මෙතන තමයි අපි බුදු පහන පත්තු කරන්නේ. මෙතන මම ඒ වෙනුවෙන් ලෑස්ති කරලා තියාගෙන ඉන්නවා. ඉතින් මම ඉස්සර නම් ඉන්ඩෝ ප්ලාන්ට්ස් එම ගොඩාක් ගේ ඇතුලේ තියාගෙන තිබුණා. දැන් නම් ඉතින් ඒවා තියාගෙන ඉන්න බෑ යෝන් බබත් එක්ක. මේක තමයි යෝන් බබාගේ බෙඩ් එක. ඒක මම මේ විදිහට තියාගෙන තියෙනවා. ඉතින් මෙතන දොරෙන් එළියේ තියෙන අපේ බැල්කනි එක. මේක තමයි අපේ බෙඩ්රූම් එක. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. එතනින් එළියේ තියෙන්නේ බැල්කනි එකක්මයි. මෙතන බෙඩ්සයිඩ් ටේබල් එකක් තියෙනවා.
ඒක මම තියාගෙන තියෙනෙත් එවන් බබාගේ පුංචි කාලය ෆොටෝ එකක්. ඉටිහපැත්ත තියෙනෙත් එයාගේ වෙට් වයිප්ස් ක්‍රීම් ඒ වගේ දේවල්. මෙතන යාගේ සෙල්ලම් කාය එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ අපි තුන් දෙනාගෙම වෝඩ්රෝබ් එක. ටිකක් ලොකුයි. තුන් දෙනාගෙම බඩු දාගන්න පුළුවන්. මේ විදිහට තමයි මම ඇඳුම් දාලා තියෙන්නේ. දැන් තියෙන්නේ සම ඇඳුම්. ඊළඟට තියෙනවා අපේ බාත්රූම් එක. එකම තමයි වොෂින් මැෂින් එක තියෙන්නේ. ඊළඟට බාත් ටබ් එක, සින්ක් එක, ඒ දේවල් මේ විදිහට තියෙනවා. ඉතින් සිබී වල දැන් වෙනකොට ගෙවල් වල ප්‍රයිසස් පටන් ගන්න යුරෝ 300ත් 350ත් අතර වගේ මුදලකින්. මේ ගාන සිටි එකෙන් සිටි එකට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. රෙන්ට් එකට අමතරව ගෑස් බිල් එක, ඉලෙක්ට්‍රික් බිල් එක, වෝටර් බිල් එක වගේ දේවලුත් එකතු වෙනවා මාසෙට අන්තිමට ගෙවන්න. ඉතින් මේ ගෙදර අපිට ගොඩාක් මතකයන් තියෙනවා. අපි අලුතින් ජීවිතය පටන් ගත්තේ මෙතන. ඒ වගේ මේවන් බබා ඉපදිලා ආවේ මේ ගෙදරට. අන්න ඒ වගේ විශේෂ මතක සටහන් ගොඩාක් තියෙනවා රොමේනියාවේ මේ අපේ පුංචි ගෙදර. ඉතින් ඔයා ඉන්න ගෙදර ලොකු වුණත් පොඩි වුණත් එක නෙමේ වටින්නේ ඉන්න තැන ගොඩාක් ලස්සනට පිරිසිදුව තියාගෙන ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. එහෙනම් ඊළඟ සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ. to go. Every step a beat we can make. Life's a tune. Sing it till we break.